නදී සිව් මහ ක්‍රිදී උල්පත් පිපී එන පොළොවයි දයේ උරුමය සුරඳි පින්බිම මහා සමන් දෙවොලයි මහා සමන් දෙවොලයි මුනිදු පදලස සුරඳි සිරිසර සමන් ගිරි සිරසයි රුවන් මිනි කැට ඉසුර සම්පත නිදන් වූ දෙරණයි නිදන් වූ දෙරණයි සමන් ගිරි සිරසයි මේ සපරග්‍රාමයේ පැරණි විහාරස්ථානයක් තිබුණා සපරගම විහාරය කියලා. ඉතින් එහි විශේෂයෙන් මේ සමන් දෙවියන්ගේ දේවාලය ඉදි කරන්නට විහාරස්ථාන භූමියක්ම යොදා ගැනීම මේ දෙවියන් හා ආගමික සම්බන්ධතාවය අපට හොඳට පැහැදිලි වෙනවා. එදා ඒ ආර්ය කාමදේව කියන අමාත්‍යවරයා මේ ප්‍රදේශයට භාරයක් මැණික් ලබාගෙන රාජ්‍ය භාණ්ඩාගාරයට මැණික් ලබා ගැනීම වෙනුවෙන් උණු භාරයක් ඒ මැණික් ලැබීමෙන් එහිදී සඳහන් වෙනවා කැකිරි ගෙඩියක් තරම් විශාල නිල් මැණිකකුත් ලැබුණයි කියලා ඒ භාණ්ඩාගාරයට එම් ප්‍රමෝදයටපත් වෙලා තමයි මේ සපරග්‍රාම විහාර භූමියේ මේ සමන් දේවාලය ඉදි කරන්නට යෙදුනේ. ඉතින් එවක වැඩ හිටපු ඒ සීලවන්ත කියන මේ විහාරස්ථානයේ වැඩ හිටපු හාමුදුරුවෝ ශ්‍රීපාද වන්දනාවේ ගිය අවස්ථාවක සීනෙන් කියලා තියෙනවා මේ ගල් එනක මේ දේව ප්‍රතිමාවක් තියෙනවා එය ලබා ගන්නට කියලා. ඒ අනුව උන්වහන්සේ සොයා බැලීමේදී ගල් එනක තිබුණු ප්‍රතිමාව මේ සමන් දේව ප්‍රතිමාව වැඩමවලා මේ දේවාලයේ තැන්පත් කරලා ඒ පුද පූජා සත්කාර ආදිය සිද්ධ කරන්නට යෙදුණා. අද ලංකාවේ පැවැත්වෙන දළදා පෙරහැරවල් අතරින් දළදා මාලිගාවට පමණක් දෙවනි වෙච්චි පෙරහැරක් හැටියට සබරගමු මහා සමන් දේවාලයේ මෙම පෙරහැර ප්‍රසිද්ධිය ලබලා තියෙනවා. එම නිසා සබරගමු මහා සමන් දේවාලයේ අසල මහා මංගල්‍යයට සබරගමු සම්ප්‍රදායේ අනුව නැටුම් ගැයුම් වලින් සමන්විත පෙරහැරක් සංවිධානය කිරීමට මම විශේෂත්වයක් දැක්වුවා. ඒ සඳහා මට සියලු දෙනාගේම සහයෝගය ලැබුණා. නැටුම් කණ්ඩායම් නැටුම් ගුරුන් වහන්සේලාගෙන් ඒ වගේම සියලු දෙනාගෙන්ම මේ රාජකාරී කරන සියලු දෙනාගෙන්ම සහයෝගය ලැබුණා. දේවාලය හැදීමෙන් පස්සේ අනතුරුව මේ සබරගමු විහාරය සමන් විහාරයේ බවට පත් වුණා. සැවුල් සංදේශයේ සඳහන් වෙන සමන් විහාරය මේ ස්ථානයේ පැවතුනේ. ඉතින් අර පෘතුගීසි ආක්‍රමණය විනාශයට පත් වුණු ඒ දේවාලයත් ඒ වගේම විහාරස්ථානයත් ඒ අවස්ථාවේ ඒ ආවතේවකරුවන් මහා සංඝරත්නය ඒ පූජා භාණ්ඩ ඒ ප්‍රතිමා ආදිය මේ යාබද භූමියක් තියෙනවා ඉඩංගොඩ ගොඩැල්ල කියලා මේ වර්තමාන ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ තියෙන භූමිය. ඒ භූමියට ගෙනහිල්ලා එහි වලදැම්ම කියලා කතාවකුත් තියෙනවා. තැන්පත් කරන මලසුන්ගයක් තනාගෙන ඒ දෙවියන් වෙනුවෙන් මේ පුද පූජා ආදී කටයුතු සිද්ධ කරලා තියෙනවා. ඒ පෘතුගීසි ආක්‍රමණයේදී
කෝට්ටේ සිට දළදා වහන්සේ දෙල්ගමු විහාරස්ථානයට සංගවා තිබුණු වසර 11ක් කාලයක් මේ සමන් දේවාලයේ දෙවියන් වෙනුවෙන් කරන පෙරහැරට දළදා පෙරහැර මූලික කරගෙන පවත්වන්නට කටයුතු සැලසුනේත් මේ සමන් දෙවියන් ආර්ය ශ්‍රාවක දෙවි කෙනෙක් වශයෙන් දෙවියන්ට කරන පුණ්‍යානුමෝදනා උපහාරයක් හැටියටත් එවාගේම රත්නත්‍රයේ මුල් කරගෙන ඒ දෙවියන් පිදීමේ චාරිත්‍රය ආරම්භ වුණේ මේ සමන් දේවාල භූමියේ ඒ දළදා පෙරහැර සිදු කරගෙන. පදලස සුරැඳි සිරිසර සමන්ගිරි සිරසයි රුවන් මිනි කැට ඉසුර සම්පත නිදන් වූ දෙරණයි නිදන් වූ දෙරණයි සමන්ගිරි සිරසයි සමන්ගිරි කුල මහිමේ ලොවම විහිදා උතුම් බව ලැබුවේ බුදුන් සිරිපා පහසින් සුමන දිවුරද ගුණෙන් අගරද අයදුමින් ලද උතුම් සිරිපද සමන්ගිරි කුල මහිමේ කළු ගඟේ මිටියාවතේ සමන් දෙවොලින් කරුණාව ඉතිරී යතේ මලින් ගඳ දුම් දිවා බැතින් ඔබ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि
සමන්ගිරි කුල මහිමේ ලොවම විහිදා උතුම් බව ලැබුවේ බුදුන් සිරිපා පහසින් සුමන දෙව්රද ගුණෙන් අගරද අයදුමින් ලද උතුම් සිරිපද සමන්ගිරි කුල මහිමේ රුවන් පෙරලෙන කළුගඟේ මිටියාවතේ සමන් දෙවෝලෙන් කරුණාව ඉතිරී යතේ රුවන් පෙරලෙන කළුගඟේ මිටියාවතේ සමන් දෙවොලින් කරුණාව ඉතිරී යතේ මලින් ගඳ දුම් දිවා බැතින් ඔබ වෙතේ පතන්නෙමි මගේ දැයට සිරිසිතේ පතන්නෙමි මගේ දැයට සිරිසිතේ